කළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. Hello cuties! Welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. මේක තමයි මං ඕස්ට්‍රේලියා vlog එකෙන් පස්සේ ගේන පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේ මං ඔයාලට ගෙනාවේ මගේ දවස් දෙකක සිද්ධ වෙච්ච චූටි දේවල් ටික. ඉතින් මේ දවස මට නිවාඩු දවසක්. මං හිතුවා උදෙන්ම යන්න ඕන කියලා ටවුන් එක පැත්තේ. අපේ apartment එක ඉස්සරහම තියෙන ගහේ මල් පිපිලා දැන් ස්ප්‍රින්ග් එකට බලන්නක ලස්සන. මම මාරු මාසයි මෙහෙම පොළොවේ වුණ චූටි මල් හරියට පිපෙනවා. මට මතක නෑනේ මොකක්ද ඒ මලේ නම කියලා. අර සුදු පාට මල් එහෙම හරියට තියෙනවා. මම මෙහෙම ටවුන් එකට ගියාට මට අමතක වෙලා තිබ්බේ එදා ඊස්ටර් මන්ඩේ කියලා. ඉතින් මට ආපහු හැරිලා එන්න වුණා. මොකද ටවුන් එකේ හැමදේම වහලා. මං ඒ දවසේ ටිකක් ඔළුව අවුලෙන් හිටියේ. මට පොඩි නිදහසක් ඕන වුණා මගේ හිත නිදහස් කරගන්න. ඉතින් මං ආවා චර්ච් එකට. මට මතක නෑ මං කොච්චර වෙලා චර්ච් එක ඇතුලේ හිටියද කියලා. මොකද එතන ඇතුළ මාර්ම නිශ්ශබ්දයි. කිසිම ශබ්දයක්වත් නෑ. අක මිනිස්සෙක්වත් නැහැ. පුදුම තරම් නිදහස් තැන. ඉතින් මං එළියට ඇවිල්ලා පල්ලියට ලස්සන ගාඩන් එකක් තිබ්බ හින්දා එතන බෙන්ච් එකේ ඉඳගෙන ටිකක් වෙලා අහස දිහා බලාගෙන ඉඳලා මගේ හිත ටිකක් නිදහස් වෙලා හිතේ තිබ්බ බර ටිකක් නැති වුණාට පස්සේ ගෙදර ආවා. මං කලින් දවසේ මීල් ප්‍රෙප් කරලා තිබ්බේ සතියකට විතර. ඉතින් ගෙදර ආපු ගමන් මං කෑවා. මට බඩගින්න හිටපු හින්දා. ඔන්න දැන් මං හදන්නේ මෙයාට පොඩි වෙනසක් කරන්න. මම බඩු ගන්න ගමන් ටියුලිප්ස් ටිකක් ගත්තා වාස් එකට දාන්න. මොකද කලින් තිබ්බ රෝසස් ටික හොඳටම පරවලා තිබ්බ හින්දා මේක අරන් දැන් ටික දවසක් වුණාට මට ඒක දාන්න බැරි වුණා. ඔයාලා මගෙන් අහුවොත් එහෙම ලිවින් අලෝන් කියන එක්ස්පීරියන්ස් එක හොඳයිද නරකයිද කියලා මට කියන්න වෙන්නේ දෙකම කියලා. මේ ලිවින් අලෝන් එක්ස්පීරියන්ස් එකෙන් මට හම්බ වෙච්ච මට ඉගෙන ගන්න හම්බ වෙච්ච දේවල් මහ ගොඩක් තියෙනවා. ඔයාලට ලිවින් අලෝන් කියන එක එන්ජොයි කරන්න පුළුවන්. අමාරු කාලයක් ආවහම ඔයා ගාවෙන් ඉන්න පුළුවන් කෙනෙක් අඩුම ගානේ යාළුවෙක් හරි ඉන්නවා නම් එහෙම නැත්නම් ඒක ගොඩාක් තනිකමෙන් පිරිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. හරි මේ තියෙන්නේ මගේ ෆෘට් බාස්කට් එක. ඉතින් මේක මං ගත්තේ මං හැමදාම පළතුරු ගෙනල්ලා කබඩ් එක අස්සට දැම්මහම පස්සේ මට ඒවා අමතක වෙලා අන්තිමට ඒවා නරක කරනකම මම දන්නේ නැහැ මං ගාව ඒවා තියෙනවා කියලා. ඉතින් මං ගන්න ගියේ ස්ට්‍රෝබෙරි නයි බනානි ටෝලයි. ඒ වුණාට මට යාළුව හම්බුන්නේ නැහැ. ඉතින් මං දොඩම් ගෙනාවා. ග්‍රේප්ස් ටිකකුයි කොළ ඇපල් එකකුයි කිවි දෙකකුයි ගෙනාවේ. එන්නකො කලින් කියපු කතාව ඉවර කරන්න. මේක කියන්න අතරම ලැජ්ජ නෑ. ලැජ්ජ වෙන දෙයක්වත් නෑ. මෙහා ආවට පස්සේ මට ඇත්තටම යාළුවෝ හම්බ වුණේ නැහැ. යාළුවෝ හම්බ වුණා අර ඔයගලන්ට තේරෙනවානේ ළඟින් ඉන්න පුළුවන් කතා කරන්න පුළුවන්. එහෙම යාළුවෝ හම්බ වුණේ. ඉතින් මට තාමත් ඉන්නේ මගේ ලංකාවේ හොඳම යාළුවෝ තුන්දෙනා විතරයි. ඉතින් අර කිව්වත් වගේ ගොඩක් වෙලාවට මමත් පාළුව තනිකම මේ දේවල් එක ගොඩක් වෙලාවට ස්ට්‍රගල් කරනවා. මට ඉන්නවා වුණාට මගේ ගෙදර අය අම්මයි තාත්තයි අයියයි අක්කයි. ඒ හින්දා ඉතින් මේ ගමන කොච්චර අමාරුණත් මට ඉස්සරහටම යන්න වෙනවා. මේ වීඩියෝ එක බලන කවුරු හරිම ඒ වගේ සිටුේෂන් එකක ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ ඔයා තනි වෙලා නැහැ. ඔයාට ඔයා ඉන්නවා. තව චුට්ටක් අල්ලගෙන ඉඳ තව චුට්ටක් ශක්තිමත් වෙන්න එච්චරයි ඔයාට ඕනේ. ඉතින් මම ටගල් ගිහිල්ලා මගේ අලුත් තෙල් බෝතලය අරන් එන්නම්. මෙන්න මේක පේනවා නේද? මේක තමයි මං ගත්තේ. මේක තමයි මං එකපාරක්වත් යූස් කරේ නැහැ. කලින් මම පාවිච්චි කරේ රෝස්මෙරි ඔයිල් එකක්. ඒක
අවුලක් නෑ. හැබැයි ඉතින් අර වාව් කියන තැන රිසල්ට් එකක් නැහැ. තෙල් දාන කලින් මං ගිහලා පරණ ටී-ෂර්ට් එකක් ඇඳගෙන එන්නම්. මේ තියෙන මගේ මසාජින් බ්‍රෂ් එක. අපරාධේ හැට ගියා මම. ඒ බෝතලේ කලින් ගත්ත බෝතලේ තිබ්බ ඩ්‍රොප්ස් දාන්න. එහෙම මම දන්නවනේ අපරාධයක තියාගන්න ඕනේ. මෙහෙ ආවට පස්සේ ළමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ හොට් වෝටර්නේ. එතකොට මෙහෙ හොට් වෝටර් අනිත් එක සාමාන්‍ය වෝටර් සාමාන්‍ය වතුර පවා හරිම හොඳ නැහැ. ඒ කියන්නේ අපි දැන් හිතන්නකෝ මේ පිහි අරෝමියෝ දැන් හැඳි ගෑරුපු පවා හේදුවාම ඒවල හිටිනවා පාරවල්. කොණ්ඩේ යනවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි මාර විදිහට ස්කින් එක ඩ්‍රයි වෙනවා. හිතා ගන්නවා බැරි. හොඳට මසාජ් කරගන්නවා කොණ්ඩේ. ජර්මනි ඉන්න කවුරු හරි කෙනෙක් මේ vlog එක බලනවා නම් ඔයාලා එයා එක පරිස්සම් කරගන්න පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා අනේ මටත් කියන්න. මොකද ඇත්තටම මට කොණ්ඩේ වවා ගන්න ඕනේ. හරි මම හොඳට ඇඟිලි තුඩු වලින් මසාජ් කරලා මෙහෙම කොණ්ඩේ හදාගත්තා. අද නිවාඩු දවසේ ඉඳන් මට හොඳට මූණට මොනවා හරි කරන්න පුළුවන්. බලන්න මොනවද කරන්න කියලා මම ටක් ගාලා ඒක හිතලා බලලා එන්න. අපි දැන් මේක ඇප්ලයි කරමු. මතක් කරලා මේක ඇප්ලයි කරද්දී පරණ ටී-ෂර්ට් එකක් ඇඳ ගන්න. කොහොමද මේක ඇප්ලයි කරද්දී ඇඟේ හැම තැනම මේක නාගන්න වෙනවා. විනාඩි 10-15ක් විතර තියලා ඊට පස්සේ මේක වොෂ් කරලා දාන්න. Welcome to day 2. ඉතින් දෙවනි දවසේ මට හවස වැඩ තියෙන දවසක්. ඒ වුණාට මං දේ ටවුන් එකට චුට්ටක් ගියා. මොකද මට ගන්න ටී-ෂර්ට්ස් දෙක තුනක් බලන්න ඕනිකම තිබ්බ හින්දා. මේක තමයි ෆස්ට් ඔප්ෂන් එක. ඒක ලස්සනයි කියලා මට හිතුණා. ඒකේ ගොඩාක් කලර්ස් තිබ්බා. ඊට පස්සේ මේක තමයි මම දෙවනියට ඇඳේ. ඉතින් ඔයාලා ගෙස් කරන්න බලන්න මම අතේ මොකද ගත්තේ කියලා. එන ගමන් චුට්ටක් වූල්වර්ත් එකට අතොලුව දාලා මං ආවා චූටිම චූටි පාක් එකට. මාර ෂෝක් කව්වක් තිබ්බේ. ඉතින් මට හිතුණා පොඩක් අවුව තපින්න ඕන කියලා. देखो देखो कैसे पते यहाँ की है साथ पर है साथ ना भी क्या इतनी आसान है देखो देखो जैसे मेरे इरादे वैसे कहाँ तेरे यहाँ पे हाँ कितनी नादान में. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. Thank you for watching. Bye bye cuties.